ඉතින් සුබ දවසක් යාළුවනේ. අද මගේ වීඩියෝ එකකින් කතා කරන්නේ Facebook එකේ අපි දැන් හැමෝම රීල්ස් දානවා. වීඩියෝස් අප්ලෝඩ් කරනවා. ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට Facebook එකට වීඩියෝ අප්ලෝඩ් කරද්දී ඔගොල්ලෝ දාන මියුසික් වලට සමහර සින්දු වලට කොපිරයිට් වදිනවා. සමහරු YouTube එකට අප්ලෝඩ් කරන සින්දු එහෙම නැත්නම් වීඩියෝස් කෙලින්ම Facebook එකට අප්ලෝඩ් කරනවා. ඒ වෙලාවේදී Facebook එකෙන් වීඩියෝ එකට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔගොල්ලෝ දාන පාවිච්චි කරලා තියෙන සවුන්ඩ් එකට මියුසික් එකට කොපිරයිට් එකක් වදිනවා. ඒකෙන් කියනවා ඒ විදිහට ඒ මියුසික් එක Facebook එකට පබ්ලිෂ් කරන්න බැහැ කියලා. ඒ වෙලාවට අපි මොකද්ද කරන්න ඕන? YouTube එකේ නම් ඔඩියෝ ලයිබ්‍රරි එකක් තියෙනවා. Facebook එකේ තියෙනවද ඒ වගේ? ඔව්. ඒක තමයි මම අද කතා කරන්නේ. Facebook එකෙත් ඔඩියෝ ලයිබ්‍රරි එකක් තියෙනවා. අපි කම්පියුටර් එකකින් හරි ෆෝන් එකකින් හරි අපි ගන්න වීඩියෝ එකක් අපි එඩිට් කරලා දානවා නම් Facebook එකට අප්ලෝඩ් කරද්දී අපි Facebook සවුන්ඩ් කලෙක්ෂන් එකෙන් ඔඩියෝ එකක් ගන්න ඕන. මොකද්ද මේ සවුන්ඩ් කලෙක්ෂන්? අපි අද බලමු සවුන්ඩ් කලෙක්ෂන් කියන්නේ මොකද්ද කියලා. ඔයා Google එකේ ටයිප් කරගන්න නම් Facebook සවුන්ඩ් කලෙක්ෂන්. හරි. මෙතන එනවා මේ වගේ ෆයිල්ස් කීපයක් උඩින්ම තියෙනවා මෙටා සවුන්ඩ් කලෙක්ෂන්. හරි. ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පේජ් එකක් ඕපන් වෙනවා. උඩින් තියෙනවා සවුන්ඩ් කලෙක්ෂන්. මේක ඊට පස්සේ තියෙනවා ට්‍රැක්ස්. ඊළඟට තියෙනවා සවුන්ඩ් ඉෆෙක්ට්ස්. ට්‍රැක්ස් අපි සාමාන්‍යයෙන් මෙහෙම පල්ලෙහාට ගිහලා බලනකොට එක එක ආටිස්ට්ලා දාපු සින්දු තියෙනවා මේකේ. අපිට ඕන නැති ප්ලේ කරලා බලන්නත් පුළුවන් මේ වගේ. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ගියාම මෙන්න මෙතන කෙලින්ම ටේබල් එකක් තියෙනවා. YouTube එකේ ඔඩියෝ ලයිබ්‍රරි එක වගේ මෙන්න මෙතන තියෙනවා ලිස්ට් එකක්. ඉතින් මේකේ තියෙනවා සින්දු යමෝ අපිට මෙතනින් අපිට කැමති සින්දුවක් ගන්නත් පුළුවන්, මියුසික් එකක් ගන්නත් පුළුවන්. මෙතන අපි ටයිප් කරගමු බෑග්ග්‍රවුන්ඩ් මියුසික්. එතකොටත් මේ වගේ පෙන්නනවා. මියුසික් තියෙනවා. ඉතින් මෙතනින් අරගෙන ඔයගොල්ලෝ Facebook එකට අප්ලෝඩ් කරද්දී මෙන්න මේ සවුන්ඩ් පාවිච්චි කරන්න. මේ අයිකන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකෙන් ප්ලේ කරලා බලන්න පුළුවන්. මෙතනින් මේ සින්දුව ගැන මේක තව කෙනෙක්ට ෂෙයා කරද්දී මේ සෝන් එකේ ලින්ක් එක මෙතනින් කොපි කරගන්න පුළුවන්. ඊට පස්සේ බලමු මෙතන උඩින් තියෙන මොනවද කියලා. මෙතන අපිට ලිස්ට් එක තියෙන්නේ. මේ මොන මාදිලියෙන්ද අපිට ඕනේ? මේ හිප් හොප්, ඉන්ඩියන්, පොප්, ඉතින් R&B, රොක් මියුසික් වර්ග ඒ වගේ ඒවා. moods තියෙනවා. මේ වගේ ගොඩක් තියෙනවා වර්ග. දුක හිතෙන මියුසික්, හැපි මියුසික් ඒ වගේ. මෙතන තියෙනවා ඩියුරේෂන්. අපිට මොන කාලය සාමාන්‍ය තප්පර 30ක වගේ ඒවා ඊපස්සේ තප්පර 60 විනාඩි 1-2ක් අතර විනාඩි 2කට වැඩි. ඒ වගේ අපිට ටයිම් එකක් දීලත් මෙතනින් සින්දු සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වෝකල් ඒ කටහඬ මොන වගේ දෙන්න ඕනේ කියන එකත්. ඊට පස්සේ තියෙනවා ටෙම්පෝ. ස්ලෝ මියුසික් එකක්ද, මීඩියම්, ෆාස්ට් ඒ වගේ තියෙනවා. ඊට පස්සේ අපිට ඒක තෝරගත්තට පස්සේ මෙහෙම ටික් එකක් දාලා මෙතනින් ඇඩ් ෆේවරිට් කරගන්නත් පුළුවන්. ඊළඟට තියෙන්නේ සවුන්ඩ් ඉෆෙක්ට්ස්. සාමාන්‍ය මේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් වල අපි දන්නවා අපිට පොඩි ඔය සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඕන වුණාම ඒ කියන්නේ මේ ටයිප් කරන සද්ද, මේ කුරුල්ල කැහගෙන සද්ද ඒ වගේ තියෙන. එතකොට ඒක මියුසික් නෙමිනේ. ඒක අදාළ සවුන්ඩ් එකක්නේ. ඔය මොනවා හරි ස්වාභාවිකව ඇහෙන සද්ද ඒ වගේ දේවල්. ඒ කියන්නේ කෝච්චි යන සද්ද, වාහනවල සද්ද, පාරේ යනකොට අන්න ඒ වගේ ඒවා ඒ සවුන්ඩ් ඉෆෙක්ට්ස් අපිට මෙතනින් අපිට ඕන කරන දේ ටයිප් කරලා කා සවුන්ඩ් කියලා ටයිප් කරලා බැලුවොත් මේ වගේ කාර් වල සවුන්ඩ් එනවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ප්ලේ කරලා
මේක ඩවුන්ලෝඩ් කරලා ඔයගොල්ලෝ වීඩියෝ එකක් එඩිට් කරනවා නම් මේ වගේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් එතකොට මේ ට්‍රැක්ස් මෙතනින් අරන් පාවිච්චි කරන්න Facebook එකට අප්ලෝඩ් කරනවා නම් YouTube එකට අප්ලෝඩ් කරනවා නම් YouTube එකේ ඔඩියෝ ලයිබ්‍රරි එකෙන් අරගෙන YouTube එකට අප්ලෝඩ් කරන්න. ඉතින් channel එකට subscribe කරලා මගේ ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න.